අද වන විට ලෝකයේ අතිනවීන තාක්ෂණයෙන් පිරි සිනමාපට නිපදවන හැබැයි සැබෑ ජීවිතයේදී අදටත් ස්මාර්ට් ෆෝන් එකක් ෆේස්බුක් ගිණුමක් හෝ අවම වශයෙන් පෞද්ගලික ඊමේල් ලිපිනයක්වත් පාවිච්චි නොකරන අමුතුම අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ඔහු තමන්ගේ බිරිඳ සහ සහෝදරයෙක් එකතු වෙලා කාලය සහ අවකාශය සමග සෙල්ලම් කරන ලොව අති සාර්ථක විද්‍යා ප්‍රබන්ධ නිර්මාණ කළා. ඔහු කිසිදා සිනමා පාසලකට පය තැබුව අයෙක් නෙමේ. ඔහු කළේ තාත්තගෙන් ලැබුණු පුංචි කැමරාවක් අතේ තියාගෙන තමන්ගේ ඇස ගැටෙන දසුන් කැමරා කාචයට හසු කරගත් එකයි. සිනමාවට තිබුණු ඒ අව්‍යාජ ආදරය නිසාම ඔහු කාලයක් කැමරා ශිල්පියෙකු ලෙසත් රැකියාව කළා. ඔහු තමන්ගේ පළමු සිනමාපටය රූගත කළේ තමන්ගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක සතියන්තය ලැබුණු නිවාඩු කාලයේදී විතරයි. හැබැයි ඒ සීමිත සම්පත් මැද කළ නිර්මාණය සම්මාන රැසක් දිනා ගනිමින් ලෝකයේම මවිතයට පත් කළා. එදා පටන් ඔහු මේ ආව ගමනේ වටිනාකම කොතරම්ද කියනවනම් සිනමාවට ලබා දුන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන්ම ඔහුට බ්‍රිතාන්‍යයේ ගෞරවනීයම නයිට් පදවිය පවා ලැබුණා. ලෝකයේ බොහෝ චිත්‍රපට මිනිස්සු බලන්න පටන් ගන්න සාමාන්‍යයෙන් ඒවා රිලීස් වුණාට පස්සේ. හැබැයි මේ මිනිසාගේ නිර්මාණ බලන්න ඒවා තිරගත වීමටත් මාස ගානකට පෙර සිටම ලෝ පුරා සිනමා හල්වල ආසන වෙන් වී අවසන් වුණා. ඕගොල්ලෝ හැමෝම දන්නවා මම මේ කවුරු ගැනද කතා කරන්නේ කියලා. ඔහු තමයි ඉන්ටර්ස්ටෙලර්, ඉන්සෙප්ෂන් සහ ඕපන්හයිමර් වැනි නිර්මාණ හරහා ලෝකේම ආදරය දිනාගත් ශ්‍රීමත් ක්‍රිස්ටෝෆර් නෝලන්. ඇත්තටම ඔහුගේ මේ චිත්‍රපටි වලින් ඔහු ඩොලර් බිලියන 6කට වැඩිය, ඒ කියන්නේ රුපියල් බිලියන 1800කට වැඩිය උපයලා තියෙනවා. ඉතින් මේ ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම තමයි තමන් කරන රාජකාරියට දෙන අවධානය, ෆෝකස් එක. ඒ කියන්නේ ලෝකය මොනතරම් ഘോഷාකාරී වුණත්, මොනතරම් තාක්ෂණික මෙවලම් අපේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න හැදුවත් තමන්ගේ නිර්මාණයට දෙන 100% අවධානය තුලින් ලෝකයම දිනන්න පුළුවන් කියලා ඔහු ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඔබත් ඔබේ ඉලක්කයට දෙන අවධානය කවදාවත් නැති කරගන්න එපා.